simple past tense. regular verb වල යෙදෙන්නේ subject දන verb දන ed. regular verbs කියලා කියන්නේ නිශ්චිත ආකාරයකට දෙන පද. I watch TV. I කියලා කියන්නේ subject එක, watch කියලා කියන්නේ verb එක අතීත කාලයට හරවන්න ඕන හින්දා අවසානට ed යෙදුවා. මේකට ed යොදන්න පුළුවන් regular verb හින්දා. regular verb වලට විතරයි අවසානට ed හරි ඒ වගේ පද කැරලක් එකතු වෙන්නේ. දැන් මෙතන වාක්‍ය බැලුවොත් I walked my dog. walk කියලා කියන්නේ ක්‍රියාපදය. ඊට පස්සේ ඒක අතීත කාල කරන්න ed අවසානට එකතු කරලා තියෙනවා. එතකොට walked කියලා තියෙනවා. I walked my dog. මේ regular verb එකෙන් තමයි මේ අවසානට ed එකතු කරලා මේ වාක්‍ය හදන්න පුළුවන් උනේ. irregular verbs. irregular verbs කියලා කියන්නේ වර්තමාන පදයෙන් අතීත පදේ හැදෙද්දී එකම පිළිවෙලකට නෙමෙයි හැදෙන්නේ. do පදයෙන් did පදේ හැදෙනවා, කරනවා, කෙරුවා, drink, drank, eat, ate, go, went, have, had, run, ran, say, said, sing, sang, sleep, slept. මේ විදිහට තමයි හැදෙන්නේ. I ate pizza. මේක අතීතය ගැන හඟවන වාක්‍යයක්. මේක වර්තමාන වාක්‍ය ගත්තොත් I eat pizza. eat කියන පදේ අතීත පදේ තමයි ate කියන්නේ. ඒක regular verb එකක් නෙමෙයි. ඒක irregular verb එකක්. irregular verb එකක් කියලා කියන්නේ පිළිවෙලකට නෙමෙයි හැදලා තියෙන්නේ. You went to Paris. මේක අතීතයේ හඟවන වාක්‍යයක්. මේකේ වර්තමානික you go to Paris. go කියන එකෙන් තමයි went කියන පදේ හැදලා තියෙන්නේ. go කියන්නේ යනවා, went කියලා කියන්නේ ගියා කියලා. දැන් මේක irregular verb එකක්. regular verb එකක් නෙමෙයි. එකම විදිහට හැදෙන්නේ නැති හින්දා irregular verb වෙන්නේ.